Hi guys කොහොමද ඉතින් අද ඉතින් මට ගොඩාක් ලොකු සතුටු දවසක් මොකද්ද හේතුව තමයි මම දැම්මා සෝෂල් මීඩියා හරහා Insta 360 Expo එකක් මම අරගත්තා. ඉතින් මේක අරගෙන ගොඩක් දුරට travel කළා. ඒක කරලා අවුරුද්දකුත් මාසයකට පස්සේ තමයි මේක අවුල් ගියේ. එකපාර මේ ඔන්න එන්නතුව ගියා. ඊට පස්සේ ඔන්න එන්නතුව ගියාට පස්සේ උනේ මේක නිල් පාට ලයිට් එක විතරක් බ්ලින්ක් වුණා. ඒක ඔන්නුන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක වතුර ගියාද එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රොඩක්ෂන් ඉෂුව එකක්ද එහෙම නැත්නම් මගේ අතින් විච්චි ඉෂුව එකක්ද කියලා මම දන්නේ නැහැ. කෙසේ වෙන නමුත් ගොඩක් දුරට මම ඕක Facebook කරා දැම්ම දානකොට ගොඩක් ලංකාවේ ඒක රිපෙයාර් කරන තැනක් තිබුණේ නැහැ. හැබැයි මට Facebook එකේ යාළුවෙක් හම්බුණා. ඉතින් එයා විතරක් මට උදව් කරා. එයා කිව්වා ඔය බය වෙන්න එපා. ඕක අපිට රට යවල වෙරලා ඕක කම්පැනිට යවල වෙරලා හදාගන්න පුළුවන් කියලා. නමුත් ඊට පස්සේ මම රටේ නම ගිය ආයතනයක් තියෙනවා. කැමරා ලංකාවට ගෙන්න. ඉතින් එහෙට ගිහිල්ලා බාර දෙන්න දුවමත් එයාලා කිව්වා මාස දෙකක් විතර යනවා කියලා. අනිත් එක තමයි ලොකු ගාණක් යනවා. ඉතින් ඒකත් එක්ක ඊට වැඩිය මට ගොඩක්ම උමනාව තිබුණේ මේක ඉක්මනින්ම මට මේක ෆික්ස් කරගන්න තමයි උමනාව තිබ්බේ. ඉතින් මම යවපු එක මෙන්න අද ඇවිල්ලා තියෙනවා. මේක US වලට තමයි යවුවේ. යාලා මම මැසේජ් එකක් දැම්මහම මේල් එකක් යවුවම Insta 360 කම්පැනි එකට ඊට පස්සේ යාලා කිව්වා එවන්න කියලා. යාලා එවන්න කොට පස්සේ යාලගේ ඇඩ්‍රස් එක එවලා තිබ්බා. ඊට පස්සේ US වලට තමයි මේක ගියේ. ඊට පස්සේ ඔන්න ඉතින් US වලට ගියාට පස්සේ දවස් 8කට පස්සේ මට මෙන්න එවලා තියෙනවා FedEx එක හරහා. මම මෙහෙන් පේමන්ට් එක කරලා තමයි කුරියර් charge එක ගෙවලා තමයි මෙහෙන් යවුවේ. ඒක රුපියල් 15000ක් වගේ තමයි ගියේ. මෙහෙන් DHL එක හරහා තමයි යවුවේ USA වලට. ඉතින් ඒක යවුවට පස්සේ යාලා මේක චෙක් කරලා බලලා මාත් එක්ක විඩ මේල් එව්වා. මේකයි ප්‍රශ්නේ මෙහෙම වෙනවා කියලා. ඉතින් එයාලා ඉතින් ගොඩක් කනගාටුවටපත් වුණා. ඇත්තටම මාරම හොඳ ආයතනයක් Insta 360 ආයතනය කියන්නේ. ඉතින් කියන්න වචන නැහැ. ඉතින් කිව්වා ඒ වෙනුවට අපි ඔයාලට ඩිවයිස් එකක් දෙනවා කියලා. ඉතින් ඒ ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ. මට දවස් 8ක් ඇතුළත කාලෙකදී ඔන්න එවලා තියෙනවා අලුතෙන්ම ඩිවයිස් එකක් එවලා තියෙනවා අලුතෙන්ම Insta 360. ඉතින් මේ තියෙන්නේ මගේ පරණ එක. අපි ඉතින් මේක ඉක්මනට අන්බොක්ස් කරලා බලමු. ඉතින් එයාලා එවලා තියෙනවා මෙන්න අලුතෙන්ම brand new device එකක්. අපි ඉක්මනින් මේක unbox කරලා බලමු. ඔයාලට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මොකද ඔයාලගෙත් කැමරාවක් හෝ මොන හරි දෙයක් ගන්නවා නම් branded එකක් ගන්න කියලා තමයි මම මේ ලාවේ recommend කරන්නේ. මොකද මමත් සදා අනාථ වෙයි කියලා හිතුවා. නමුත් Insta company එහෙම කරේ නැහැ. මෙන්න අලුතෙන්ම brand new device එකක් මට free එවලා තියෙනවා. එතකොට එවලා තියෙන්නේ කොහොමද කියනවනම් මේක සම්පූර්ණ මෙයාලා සම්පූර්ණ මේකේ cost එකක් දරාගෙන එතකොට courier charge එකක් ගෙවලා ඊට පස්සේ ලංකාවේ තිබිච්ච custom එකට ගෙවන්න ඕන රේගු මුදල් ඒ දේවලුත් ගෙවලා මට free තමයි මගේ අතට හම්බුනේ. මට ගියේ මෙහෙන් යවපු මුදල විතරයි. මට brand new එකක් එවලා තියෙනවා. අපි දැන් මේක ඉක්මනට unbox කරගමු. guys ඉතින් මේ ඇවිල්ලා තියෙනවා බාන්නේ. අපි ඉතින් unbox කරලා බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් යාළුවාගේ ඇත්තටම මාරම මේ කස්ටමර් සර්විස් එකක් තියෙන Insta 360 එකේ මෙන්න මට එවලා තියෙන ඩිවයිස් එක මේ විදියට හොඳ ප්‍රොටෙක්ෂන් බබල්ස් කවර් එකක් දාලා මෙන්න බඩු මෙන්න සීල් බොක්ස් එක කඩලා ඕපන් කරලා නැහැ. ඉතින් අපි ඉක්මනින් මේක unbox කරලා බලමු. මෙන්න එවලා තියෙනවා. මාර සන්තෝසයි. මේ එවලා තියෙනවා අලුත්ම ඩිවයිස් එකක්. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ පේනවනේ Insta 360 කියන්නේ. ඉතින් ඇත්තටම මාර සන්තෝෂයක් තියෙන. ඉතින් ඒක මගේ කලින් ලෙන්ස් දෙක බිඳලා තිබ්බා. ඉතින් ලෙන්ස් දෙකකුත් ඔන්න එවලා තියෙනවා. මේ ලෙන්ස් දෙක මගේ අතින් බිඳුණා. ඉතින් ඒ දෙකකුත් එක්ක මට එවලා තියෙනවා. ඉතින් ඔයාලටත් කියන්නේ ඒකයි. ඔයාලා සාමාන්‍යයෙන් ගාන බල්ලා අඩුවට බඩු අරගෙන ටික දවසක් පාවිච්චි කරලා විසි කරන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතලා අපි brand new එකක් ගත්තාම ඒකේ තියෙන අපේ වැදගත්කම වටිනාකම මෙන්න මේක තමයි. ඉතින් මට මාර සන්තෝෂයි. ඉතින් මට brand new Insta 360ක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ වුණේ ඉතින් උත්සාහය තමයි. ඉතින් මගේ මේක මම ආසම කරන මගේ ඩිවයිසස් වලින් මම ආසම කරන ඩිවයිස් එක තමයි Insta 360 කියන්නේ. ඉතින් මගේ ඔයාලා දැකලා ඉතින් මගේ වීඩියෝස් වල මගේ පිටේ ගහගෙන ඉන්න සමහර යනවා විහිළුවට අහලා දෙනවා කඩුද කියලා. ඉතින් මේක තමයි මම ස්ටික් එකත් එක්ක පිටේ තියාගෙන ඉන්නේ. එහෙනම් ඔයාලටත් කියන්න එච්චරයි. ඔයාලා සැලෙන්න එපා කිසිම දෙයකට. ඉතින් මට කියන්න තියෙන අන්තිමට මෙච්චරයි. Insta 360 කියන්නේ
ලෝකේ අංක 1 නියම ආයතනයක්. ඒක ගැන කියන්න ආයේ වචන නැහැ. වැඩක් නැහැ. සුපිරිමයි. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම නිලංක ජයලත්.